අපි බලමු no contact love reading එකක්. මුලින්ම the tower card එකෙන් පේන්නේ මේ connection එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. හදිසියෙ දුරස් වීමක්, හිත රිදීමක් හෝ බලාපොරොත්තු නොවුණු දෙයක් වෙලා තියෙන්න පුළුවන්. Five of Swords කියන්නේ දෙන්න අතර තරහක්, වැරදි අවබෝධයක් හෝ හිතේ තියාගෙන ඉන්න හිත රිදවීමක් තියෙනවා. Seven of Cups කියන්නේ එයාගේ හිත ටිකක් අවුල්. මොනවා කරන්නද කියලා එයාට හිතා ගන්න බෑ. තීරණයක් ගන්න අමාරු තත්වයක්. Queen of Swords කියන්නේ එයා හැංගීම් තිබුණත් ඒවා පෙන්වන්නේ නැතුව ටිකක් දුරින් ඉඳලා මේ තත්වය ගැන හිතලා බලනවා. Three of Wands සහ Four of Swords එකෙන් කියන්නේ දැනට ඉක්මන් පියවරක් නැතුව කාලයක් අරගෙන මේ තත්වය ගැන හිතා බලන එනර්ජි එකක් තියෙන්නේ. Nine of Wands කියන්නේ ගොඩක් දේවල් අත්විඳලා තිබුණත් තවමත් සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. නමුත් අර එයා මේ වෙලාවේ ගොඩාක් මේ තත්වය ගැන හිතලා බලනවා. හැබැයි මෙතන Ace of Wands සහ Ace of Wands ඇවිල්ලා තියෙනවා. ඒකෙන් පෙනෙන්නේ අලුත් ස්පාර්ක් එකක්. නැවත කතා කරන්න හිතෙන නැවත කනෙක්ෂන් එකට එන එනර්ජි එකක් තමයි මෙතනදී පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාට එයාගෙන් පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. Four of Wands කියන්නේ නැවත හමුවීමක් හෝ සතුටුදායක එනර්ජි එකක්. ඒ කියන්නේ එයා ඔයාට ඉක්මනින් කතා කරන්න පුළුවන් සහ ඔය දෙන්න ඉක්මනින් මුණ ගැහෙන්න පුළුවන්. අන්තිමට ඇවිල්ලා තියෙන කාඩ් එක Wheel of Fortune. ඒ කියන්නේ මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. එකම විදිහට මේ එනර්ජි එක තියෙන්නේ නැහැ. ඉතින් මේ රීඩින් එකේ ඕවරෝල් මෙසේජ් එක තමයි ගැටලු සහ නිහඬ තත්ත්වයක් තිබුණත් මේ කනෙක්ෂන් එක ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. එයා ඔයාව ඉක්මනින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. ප්‍රයිවට් රීඩින් ඕනි අය WhatsApp මෙසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක් වේවා.